එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්මාකාරී පරිවර්තන කතාවක් වන ප්‍රියාංගි ගමගේ විසින් පරිවර්තනය කරන ලද මරුවා සමග උදා වූ නත්තල නම් වූ කෘතිය ගැන. මෙම කෘතිය ත්‍රාසය, භීතිය, කුතුහලයේ දනවන අපූර්වාකාරයේ කෘතියක් කිවහොත් මා නිවැරදියයි සිතනවා. මෙම කෘතිය පිටු 291කින් සමන්විතය. මෙය මුද්‍රණය කොට බෙදා හැර ඇත්තේ සරසවි ප්‍රකාශකයන් විසින්ය. මෙම මරුවා සමග උදා වූ නත්තල නම් වූ කෘතියෙහි සඳහන් චරිත ලෙස ඇල්ෆර්ඩ් ලී, ජෝර්ජ් ලී, ඩේවිඩ් ලී, සයිමන් ලී, හිල්ඩා, හෝබරි යන චරිත කෘතිය පුරාවට වැඩි කතාබහට ලක්වන චරිත ලෙස අපිට දැක්විය හැකිය. මෙම කෘතියෙහි ප්‍රධාන චරිතයක් වන සයිමන් ලී සෙල්ලක්කාර චරිතයක් ලෙස කතුවරය විසින් අපට ගෙනහැර දක්වා තිබේ. ඉතින් ඔහුගේ ගතිගුණ ඔහුගේ පුතුන් අතරින් වඩාත්ම පිහිටා තිබූ පුද්ගලයා වන්නේ හැරි ලීය. ඔහු පියාගේ සල්ලි නිකරුණේ නාස්ති කළ හිතුවක්කාර පුත්‍රයෙකු ලෙස කෘතිහි සඳහන් වේ. සයිමන් ලී විසින් මෙවර නත්තල සැමරීම සඳහා තම පුතුන් සියලු දෙනාම නිවසට කැඳවීම සම්බන්ධව හැරි ලීට මහත් ප්‍රශ්නයක් විය. මන්ද පියාගේ මේ ශනික වෙනස් වීම ඔහුට සහ ඔහුගේ බිරිඳට සිතාගත නොහැකි දෙයකි. මෙම ලී පවුලේ සහෝදරයන් අතරින් හැරි ලී සහ ඇල්ෆර්ඩ් ලී කුඩා කල පටන්ම වැඩි හිත හොඳ නැති බව පවුලේ කවුරුත් දන්නා කරුණක් බව කතුවර විසින් අපට ගෙනහැර දක්වා තිබේ. මෙම කෘතිහි ඉතා ලස්සන අවස්ථා නිරූපණයක් කතුවරේ විසින් මෙන්න මෙලෙස සඳහන් කරයි. ඉතින් අපි ඒ ගැන අවධානය යොමු කරමු. ඔයා එයාට එන්න කිව්වද? එයා කරපු දේවල් දැනත් ආයෙත් එයාව මේ ගෙදරට වැද්ද ගන්නවද? මගේ නාස්තිකාර පුතා, ඔයා හරි. ඌ මෝඩ මීහරකෙක් තමයි. ඒත් අපි මේ පාර ඌව පිළිගන්න ඕනේ. එයා ඔයාට අපි සේරටම ලැජ්ජ කරා කියලා මතක නැද්ද? අපෝ එයා කරපු අපරාධ ලයිස්තුව කියවන්න ඕන නෑ. ඒක ගොඩක් දිග ලයිස්තුවක්. ඒත් මේ උදා වෙන්නේ නත්තල. මතක තියාගන්න මේ කාලේ තමයි සමාව දින කාලේ. ඒ නිසා අපි සෙල්ලක්කාර නාස්තිකාරයව සාදරෙන් පිළිගනුමේයි සයිමන් ලී විසින් ඇල්ෆර්ඩ් ලීට යෝජනා කරන්නට විය. මෙම සයිමන් ලීව තමන්ගේ නිදන කාමරය තුල අභිරහස් ලෙස ඝාතනය කර තිබීම නිසා රහස් පරීක්ෂකයන් දෙදෙනෙක් විසින් පවුලේ සියලු දෙනාගෙන්ම නිවසට පැමිණ දිගු ලෙස ප්‍රශ්න කරන්නට විය. අගදා ක්‍රිස්ටි ලොව පහළ ව ඇත්තේ රහස් පරීක්ෂක කතා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියවුණු ඇගේ පොත් පිටපත් 100ක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි 100ක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලයේ හා ෂෙක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. හර්කියුල පොයිරෝ තම මිතුරා සමග සාත්මකාමී ලෙස නත්තල සැමරීමට සිතා සිටියත් හදිසියේ ආ දුරකථන ඇමතුම නිසා සියල්ල වෙනස් විය. ධන කුවේරයෙකු වූ මහලු සයිමන් ලී නත්තල උදාවත් සමගම සාහසික ලෙස මරා දමා තිබුණි. වසර ගණනාවකින් නොදුටු තම දරුවන් සියලු දෙනාටම මෙවර නත්තල් උත්සවයට ආරාධනා කිරීමට සයිමන් ලී විසින් තීරණය කළේ ඇයි? හදිසියේ පැමිණි තරුණ රූමතිය වූ පිලා සහ කඩවසන් ස්ටේෆන් පාර්ටද නත්තල් දින රාත්‍රී භෝජන සංග්‍රහයටද ආරාධනා ලැබුණි. පොලිස් සුපිරටන්ඩන්ට් මෙම මිනිමෙරුමේ අභිරහස විසඳිය හැකි වේවිද? මරුවා සමග උදා වූ නත්තල කියවන විට මට හැඟී ගියේ මා චිත්‍රපටියක් නැරඹුවා වැනි හැඟීමකි. මන්ද ඒ තුල කතාවන චරිත සහ සිද්ධි එකිනෙකට වෙනස් වීම නිසා විය හැකිය. මෙම කෘතිය රුපියල් 475ක් වෙන මුදලකට ඔබට ලබා ගත හැකිය. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරේ මං කියවපු වෙනස්මාකාරී පරිවර්තනයක් වන මරුවා සමග උදා වූ නත්තල ගැන. ඉතින් පොතක් විත් ලක්මාල් ප්‍රෝග්‍රෑම් එක අදට අවසන් කරන්න තමයි මේ බලාපොරොත්තුව. ලබන සතියේදී මම ඔයාලත් එක්ක මා කියවු තවත් පොතක් වන දුලාත් මදුසංක දේවපුර විසින් ලියන ලද උස්මතයන් හරිම හිස් යන කාව්‍ය සංග්‍රහය ගැන ලබන සතියේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්. මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. bell icon එකත් click කරන් යන්න. ජය වේවා ඔයාලා හැමෝටම. you